මැටි මාබෙලය 6 වැනි කොටස සම්පූර්ණ කතාව රස විඳින්න channel එක subscribe කරලා තියාගන්න. මැටි මාබලයෙන් පස්සේ ජන්තු මැටි නිර්මාණය ගැන පෙරට වඩා වැඩියෙන් උනන්දු වෙන්න පටන් ගත්තා. සමහර දිනවලදී ඈ මුළු හැන්දෑ වරුවම ගත කරන්නේ ගල් කණු ළඟ බාගෙට වේලුණු මඩවල ළඟ දෝතින් මැටි හාරමින්. ඒ පුංචි පුංචි මැටිගුලි මොහොතකින් අපූරු මැටි රූප බවට පත් වුණා. මොන හේතුවකටද මන්දා ඒ විශාල ගල් කුළුණු අසල පුදුමාකාර ආකර්ශනීය බවක් දැකපු බව මට හැඟුණා. ඇය ඒ අසල රැඳීමට ආසා කළා. පැරණිම පැරණි ශක්තිමත් කුළුණු යට. මේක යට ඉන්න මම හරියට විශාල ඇල්බීසියා ගහක් යට ඉන්න පුංචි රැහැයෙක් වගේනේ. ඈ හිනා වෙවී කීවා. ගල් කුළුණ අයිනෙම අවාන් හැඩති තල කොළ කීපයක් ඇටූ ඇය යස අගේට කුඩා ආවරණයක් තැනුවා. ඒ හෙවනේ අපි සෙල්ලම් කළා. ඒක අපේ සෙල්ලම්ගේ බිංගයක් වගේ. ඒ වුණාට අපි අපේ කාලේ වැඩි හරියක් ගෙව්වේ මෙතන තමයි. කුඩා ගල් බැම්මේ ඉඳගෙන ජන්තුගේ පුංචි මල්ලිව උකුලේ තියාන නලව ජන්තුගේ අපුරු මැටි කර්මාන්තය දිහා මම බලාගෙන ඉන්නව තරම් දෙයක් මට තවත් තිබුණේ නෑ. හැමදාම අපිට මේ වගේ සෙල්ලම් කරන්න තියෙනවා නම් මොන තරම් දෙයක්ද නේද? උඹට හිතෙන්නේ නැද්ද මේ දේවල් මේ විදිහට වෙනස් නොවී සිද්ධ වුණොත් හොඳයි කියලා? මං ඇහුවා. හිමීට Taman නිම කරමින් සිටි පුංචි මැටි මී හරකා මතින් අත ඉවතට ගත්ත ජන්තු සිනහවක් පෑවා. අපි කොහොමද හැමදාම එකට ඉන්නේ දාර? අපි ගස්ගල් නෙවෙයිනේ. පිට්ටනියක ගල් කණුවක් වගේ භාගයක් එරිලා අවුරුදු 100ක් එක තැනම ඉන්න උනොත් නුඹ කැමතිද? නෑනේ ඈ කීවා. නෑ මං කීවේ මට හිතුණු දේ. හොඳ දේවල් අයි සදාකාලික නැත්තේ. අපි දැන් සතුටින් ඉන්නේ. අපි සෙල්ලම් කරන්න එකට. මේ සතුට නිදහස අපිට තියෙනවා නම් කියලායි මට හිතුනේ. එච්චරයි. මම ඊට වඩා මුකුත් කිව්වේ නෑ. බාගෙට නිම කළ පුංචි මීහරක පසකින් තැබූ ජන්තු මෙන්න මෙහෙම කියාගෙන ගියා. මට නුඹ කිව් දේ නොතේරුණා නෙවෙයි. මෙහෙමයි. ඔන්න එක වෙලාවක අපි ආදරෙන් බැඳී ඉන්නවා අපේ පවුලට. අම්මට, තාත්තට, නැන්දලා මාමලට, ආච්චිලා සීයලට මේ හැමෝටම. අපි ඒ අයව අල්ල ගන්නවා. හදවතින්ම අල්ල ගන්නවා. හිටපු ගමන් මේ ඔක්කොම එක පාරටම නැති වෙලා යනවා වගේ නොපිල්ලා යනවා. ඊළඟට යාළුවෝ ඔන්න කොහේ හරි නොදන්න කෙනෙක් ඇවිත් ඉතින් නුඹේ හිතට ලං වෙනවා. ඊට පස්සේ හොඳම හොඳ යාළුවෝ වෙනවා. ඊටත් පස්සේ ඒ අයට නන්නාඳුන දෙපැත්තකට වෙන් වී යන්න වෙනවා. හැම දෙම ආපහු සුන් වෙලා කුඩු වෙලා විසිරිලා යනවා. මෙන්න මෙහෙම. ඇගේ අතැඟිලි අතර සිරවුණු වියලි මැටි ගුලියක් කුඩු වී දූවිලි වී ගියා. අපිට දැන් ඉන්නේ පවුලේ කී දෙනාද? ඒවත් අපේ සැබෑ පවුල් නෙවෙයිනේ. අර එහෙන් මෙහෙන් එකතු කරගත්තු කීප දෙනෙක්. ඈ කීවේ සෙමෙන්. මා ඈ දිහා හොරෙන් බැලුවා. මම දැනගෙන හිටිය ජන්තුගේ අම්මා තාත්තා විතරක් නෙවෙයි ලොකු අයියත් යුද්ධ නිසා ඈට අහිමි වුණු වගේ. නමුත් ඈ කෙදිනකවත් ඒ ගැන කතා කළේ නෑ. නුඹ කියන දේ මට තේරුනේ නෑ. මං කීවේ මගේ පවුල ගැන. ඒක හරියට පවුල් කීපයකින් ඉතුරු බිතුරු වගේනේ. අතනින් එකයි මෙතනින් එකයි හරියට බිඳුණු මැටි පිඟානක කොටස් වගේ. කාටත් වැඩක් නෑ. අපි හැබෑ පවුලක් නෙවෙයි. ඈ නැවතත් කීවා. හොඳයි. සැබෑ පවුලක් කියලා නුඹ අදහස් කරන්නේ මොකක්ද? මගේ ප්‍රශ්නය ජන්තුට. හැබෑ පවුලක්? හැබෑම පවුලක ඉන්නවා බිරිඳ, ස්වාමියා, නැන්දම්මලා, මාමණ්ඩිලා, නෑනලා, අතදරුවෝ එකිනෙකා එකතු වෙලා පිරිස එකතු වෙනවා. හැබෑ නේන්නම් මටත් හිතුණා. මගේ පවුල ගැන හිතනකොට පවුලේ ගාන ඉහළ යනවා වෙනුවට පවුලේ ගාන අඩු වෙන බව මටත් තේරුණා. ඒ කියන්නේ අපටත් තියෙන්නේ පවුලක කොටසක්. මටත් ආසයි හැබෑ පවුලක සමාජිකයෙක් වෙන්න ආයිමත්. ඇත්තමයි ජන්තු මං කීවා. නුඹට පුළුවනි. මටත් පුළුවනි. ජන්තු විස්මයෙන් කීවා. ඒ කොහොමද? පුළුවනි. ඉවසිල්ලෙන් බලාගෙන හිටියතින්. ඈ පුරුදු රාජකාරිය දිගටම කරගෙන ගියා. පුංචි කකුල් 4, අං තට්ටුව, හිස මේ හැම දෙයක්ම අපූර්වට නිර්මාණය කළා ඇගේ මී හරක්රුව. පැල්පතක වහලෙන් පිදුරු ගස් කිහිපයක් උදුරා එකට අතුරා මැටි රූප ටික එහි තැබුවා. හරි. දැන් මුළු කණ්ඩායමම මෙතන ඉන්නවා. මට කියා දෙන්න. මටත් දැනගන්න ආසයි. මම මේවා දැක්කෙත් දැන්. ජන්තු දඟකාර සිනහාවක් පෑවා.
මං හිතලමයි කළේ. මට උවමනා කළේ නෑ මේ හැම රූපයක්ම හදලා නිම වෙනතුරු නුඹට පෙන්වන්න. ඒ කියන්නේ නුඹේ ව්‍යාපෘති ඉවරයි. ඉවරයි නේන්න. මැටි බෝනික්ෙක් අතට ගත් ජන්තු ඒ ගල් බැම්ම මත තබමින් කීවා. ඒ ඇසිල්ලේම වැහි බින්දු 1-2 වැටෙන්න පටන් ගත්තා. ජන්තු තල්කොළ සෙවනට මුවාවී අහස බැලුවා. අලු පාට වැහි බලාකුළු ලහි ලහියේ හිරු මුවා කරගන්නා අයුරු අපට පෙනුණා. ළඟ ළඟම ගුගුරමින් අකුණු ගහන ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා. තප්පරෙන් දෙකෙන් මහ විශාල සුළං රොදක් ආවා. දූවිලි බලාකුළුකුත් අරගෙන ඒ පිටිපස්සෙන් මහ වැස්සක් ඇද හැලෙන්න පටන් ගත්තේ මෝසම් සමය පටන් ගත්ත බව ඉඟි කරමින්. ඇඳ සිටි චීත්තේ නෙරිය සීරුවෙන් මැටි පිළිම ටික තබාගත් ජන්තු ඉදිරියට නැමී තව තවත් පැල ඇතුළට එබෙන්න පටන් ගත්තා. හරියට වටිනා බිත්තර ටිකක් පරිස්සම් කරන්න හදන කිකිලියක් වගේ. මම ගුගුරා එන වැස්ස හඬට අහුම්කන් දෙමින් ජන්තු අසලම ගුලි වෙලා හිටියා. වැහි බින්දු ඒ පාර තල්ලතු පතරින් රූරා වැටෙන්න පටන් ගත්තා. මගේ උර හිස මතට පුංචිම පුංචි කාලේ වැහි බින්දු වගේ සිසිලස දුන්නු ආත්තම්මගේ අතේ ඇඟිලි මගේ කෙහෙරැලි අතරේ මෘදුවට හිස පුරා දිව ගියා මතක් වුණා. ඇගේ උකුලි උණුසුමට ගුලි වෙලා හිටිය හැටි, පවුල ගැන සිතුවිලි උණුසුම්ම හරියට පොරෝණයක් වගේ මා වටා එති යනවා මට දැනුණා. මගේ දැස් පියාගෙන හැමෝම වෙන වෙනම මතකයට නගා ගන්න උත්සාහ කළා. අත්තම්මා, මගේ හිස ආදරයෙන් අතගාන අත්තම්මා, සරුන් අයියා, තාත්තා, ලිපට දර කෑලි ඔබමින් ගිනි පුළඟු එක්ක පොරකන අම්මා, හිසට උඩින් තිබුණු වහලේ නෙවෙයි සැබෑ සැනසුම. ඒ අය හැමෝම මගේ ළඟ ඉන්නවාය කියන ආරක්ෂාකාරී හැඟීමයි සැබෑ සැනසුම. මාත් එහි කොටසක් කියා දැනුණු හැඟීමයි සැනසුම. බියෙන් සැකෙන් තොරව මගේ හදවත ස්පන්දනය වුණේ, හැම දෙයක්ම ස්වාභාවිකව වුණේ හරියට නිදා ඉන්න පොඩි දරුවෙක් හුස්ම ගන්නා තරම් ලස්සනට. මං ඇස් ඇරලා බලද්දී ජන්තුත් මං වගේම කල්පනා සාගරයක අතරමං වී සිටින බව මං දැක්කා. ඇගේ පවුලේ සියලු දෙනා සමගින් අත්විඳි පරිපූර්ණත්වය යලි යලිත් මනසින් දකින්න ඈ වෙහෙසෙන්න ඇති මං වගේම. වැස්ස තුරුල් වුණා. ජන්තු මා දිහා බැලුවා. තවමත් නුඹට ඕනද මැටි බෝනික්කු පවුලත් එක්ක සෙල්ලම් කරන්න? මගේ මුළු පවුලම එකට හිටියනම් කොයිතරම් දෙයක්ද? ඒත් දැන් මුකුත්ම නැතුවට වඩා මැටි බෝනික්කන්ගේ පවුල හොඳයි. මං සිනා සෙමින් කීවා. යමු යමු. ඔහොම ටිකක් නවතින්න. අපේ මැටි බෝනික්කන්ට ඉන්න තැනක් හදා දෙන්න එපා ඈ. ගල් බැම්ම අසල තිබුණු මඩ වල පෙන්නූ ජන්තු අතන වැව. ටොන්ලේ සැප් වැව. මට ඒකේ ඒ තරම් ආකර්ශනීය බවක් පෙනුනේ නෑ. නමුත් මට එක දෙයක් තේරුණා. ජන්තුගේ වචනවල තිබුණු ස්ථීරසාර හඬ මේ වෙන්න යන්නේ මාව තවත් පුදුම කරන විදිහේ අපූර්ව දෙයක් බව. ඒ නිසා මම නිහඬව බලාගෙන හිටියා. මෙතන වැව. මෙතන අපේ ගම. වැව අද්දර තෙත මැටිමායමේ තනකොළ පිඩැල්ලක් තබන ගමන් නෑ කියාගෙන ගියා. ගල් බැම්ම ළඟ පිටුරු ගොඩ අවුස්සමින් එක් මැටි බෝනික්ෙක් අත්ල මතට ගත්තා. මේ මගේ නෑනා, නියා. කළු නූල් වලින් තැනූ කොණ්ඩේ වී ඇට වලින් හැදූ ඇස් අපූරු බෝනික්කා. පුංචි රතු චීත්තෙකුත් අන්දලා එක අතක් ඉනට තද කරලා ඔළුව පැත්තකට හරවගෙන මේ නන් නියාමයි. මං ඒ බව ජන්තුට කීවා. ජන්තු hina වුණා. පිඩලි කැබැල්ලක් මත සීරුවෙන් නියා තැම්පත් කළ ඈ මෙහෙම කීවා. නියා දැන් ඔන්න ගෙදර. ඒ එක්කම තව මැටි රූප දෙකක් අතට ගත් ඈ ඒවත් ඒ අසලින් තැබුවා. එක රූපයක් නියාට වඩා උසයි. අනෙක කුඩයි. හොඳයි. පුළුවන් නම් මේ කවුද කියන්න බලන්න. මම විගසින්ම හඳුනගත්ත මේ කෙම් සීයව. ඒ මැටි බෝනික්ක අතේ තිබුණා යස අගේට හැදුණු පුංචි උදැල්ලක් ලී මිටකුත් එක්ක. අනෙක් මැටිරුව අඳුනගන්න මට කොහොමත්ම අමාරුනේ නෑ. ඇගේ උකුලේ පුංචි මැටි බබෙක් හිටියා. ඒ ජන්තු. කෙම් සීයයි නුඹයි නෙමේ. මම ජයග්‍රාහීව කීවා. කෝ ඉතින් මගේ පවුලේ කට්ටිය? මම නොයිසිල්ලෙන් ඇසුවා. මේ ඉන්නේ. පිදුරු වලින් වසා තිබුණු විස්කන් නිමැවුන් නිරාවරණය වුණා. පුංචි ලස්සන ගම්මානයක්. ලී කණු උඩ සැදී තල්කොළ වලින් වැසුණු ගෙවල්, ගොන් කරත්ත, මීහරක්, මේත් එක්ක මැටි මිනිස් රූප 3ක්. ලොකු දෙන්න සරුන්, අම්මා, පොඩි එකා මං වෙන්න ඕනේ. ඒ වුණාට මං කෑ ගැහුවා. කොණ්ඩේ අවුල් වෙලා මං නෙවෙයි නෙමේ.
ජන්තු සීරුවෙන් මැටි හිසේ කළු නූල් හිසකෙස් පිටුපසට පිරිමැද්දා. හා දැන් කොහොමද? මේ නුඹේ හිසේ බඳින පුංචි තුවාය. දැක්කද? මට හම්බුණු ලස්සනම රෙදි කෑල්ල තමාමේ. මේක ගැට ගහගන්න ඕලුවේ. ජන්තු සමගින් දැවටමින් හැමදාමත් සෙල්ලම් කරන්නට මම ආස කළේ ඔන්න ඔය නිසයි. ඈ මාව සෙල්ලමට සහභාගී කරගන්නවා. මං පුංචි මැටි දාරව සෙමින් බිම තිබ්බා. සරුන් සහ අම්මා ළඟින්. ජන්තු මගේ දිහා බැලුවා කෙලින්. සිනහවක් නෑ. ඒකේ තේරුම ඇයට නිශ්ශබ්දතාවය අවශ්‍යයි කියන එක නේද? ඈ එහෙම ඉන්නේ යමකට දැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය වුණාමයි. ටොන්ලේ සැප්පව දෙපැත්තේ අපේ පවුල් දෙකේ අය ඇසිපිය නොහෙලා එකිනෙකා දෙස බලා වුණා. යාළුකම් තිබිලා වැඩක් නෑ. මම වැවේ එහා ඉවුරේ ඉඳලා කෑ ගැහුවට උගුර බැරන්ඩි වෙනතුරු ඇහෙයිද ඒ හඬ නුඹට? දුර වැඩි දුරස් වුණාම. ඒ වුණාට හිතමු මෙන්න මෙහෙම. ජන්තු සීරුවෙන් බිමට නැමුණා. ඇඟිලි තුඩු වලින් කුඩා මැටි බෝනිකන් දෙදෙනා එක තැනකට තල්ලු කළා. පුංචි මැටි ගුලියක් ඇඟිලි තුඩු වලට අරගෙන සීරුවෙන් සරුන්ගේ අතත් නියාගේ අතත් එයින් එකිනෙකට සම්බන්ධ කළා. ඊට පස්සේ ඈ ජයග්‍රාහී හිනාවකින් රූප දෙකම මා වෙත පෑවා මෙහෙම අසමින්. දැන් මොකද හිතන්නේ? ඒ කියන්නේ මේ දෙන්න කසාද බඳින්නද? මං ඇහුවා. ජන්තු දත් පෙන්නා සිනාසුණා. නෑ මං කියන්නේ ඉතින් එහෙම වුණාය කියමුකෝ. ඊට පස්සේ අපි බලමු මොනවද වෙන්නේ කියලා. නැවතත් ඊටාම පරිස්සමින් මනාල යුවල අත්ගෙන තැබුවේ මගේ ගමේ. හරියට අපේ ගේ ළඟම. අපේ අම්මා ළඟ. එතකොට දන්නවද මට මොකද වෙන්නේ කියලා? ඈ මගෙන් ඇහුවා. හොයත් නියත් එක්කම ඇවිදින් අපේ ගෙදර පදිංචි වෙනවා. මම කීවා සතුටින්. හරියටම හරි. ඉතින් එහෙම කරන්න දැන්ම මෙන්න. ජන්තු නම් පුංචි මැටි බෝනික් කිව ඒත් එක්කම ඇගේ උකුලේ හිටපු පුංචි දරුවා වැවින් එහා අපේ ගමට මං ගෙන ගියා. අනේ එහා යුරේ තනි වූ කෙම්සියා දුට විට මට ආවේ දුකක්. ඔහුගේ මුහුණෙන් මට පෙනුනේ දුකක්. එතකොට කෙම්සියා පව් මම කීවා. එයත් යනවා. අපි ඔක්කොම යනවා. ගන්න දැම්ම අරන් තියන්න. ජන්තු කීවා. සාහා දැන්නේ නියම පවුල. ලොකු කණ්ඩායමක් ඉන්නවා. සරුන්, නියා, කෙම්සියා, අම්මා, දාරා, මම, පුංචි මල්ලි ඔක්කොමලා තල අතුගේ වට කරගෙන. ඇත්තටම විශාල පවුලක ආරක්ෂාව මට එතන පෙනුණා. දැන් ඉතින් අලුත් ජෝඩුවට අලුත් ගේකුත් එපැයි මම කීවා. තප්පරෙන් ජන්තුගේ අත් දෙක ආයිමත් වැඩ. හැන්දක් වගේ බොකුටු කරගත් අතකින් මැටි ගුලියක් ගත්තු ඈ මොහොතකින් යස අගේට පුංචි බිත්ති 4කින් වටවුණු තලකොළ කැබැල්ලකින් සෙවිලියු කුඩා ගෙයක් හැදුවා. වෙන තව සත්තු ටිකක් හදමුද? මං ඇහුවා. මේ තියෙන්නේ ඕන තරම්. මං දැක්කෙත් නෑ. ගල් බැම්ම යට කුඩා පිදුරු ගොඩක්. තවත් එකක්. ඒක යට කුකුල්ලු, කුකුල් පැටව්, තාරාවෝ, තව මීහරකෙක් ඔක්කොම මැටියෙන් කරපුවා. අපූරුයි. එතකොට ගස්කෝ හදමු අඹ ගස් ටිකක්. අපේ තාත්තා ඉන්න කාලේ හරි ආසයි අඹ කන්න. මම කීවා. ජන්තු මොහොතකට නිහඬ වුණා. බත් ගුලියක් උගුරේ හිර වුණා වගේ ඇගේ කටහඬත් වෙනස් වුණා. අපේ තාත්තත් අපිට තිබුණා අඹ වත්තක්ම. එක එක වර්ගයේ රස අඹ. මී අඹ මතක් වෙනකොටත් ආසයි. එක පාරටම ඇගේ දන හිස් දෙක තුරුළු කරගත්ත පපුවට. එතනදි තමා උන් තාත්තට වෙඩි තිබ්බේ. තාත්තගේ මුහුණේ තිබුණු බය මට පෙනේවි කියලාද කොහෙදෝ හිතලා එයා මුහුණ වහගෙනයි හිටියේ අත් දෙකෙන්. පව් තාත්තා. අසරණ ලෙසින් ජන්තු කීවා. මට මතක නැහැ. මං දැක්කේ නැහැ මොකුත්ම. කළුවර විතරයි. ජන්තු ගැඹුරු හුස්මක් අරගත්තා. අඹ ගස් නම් නෑ. අපි හදමු දෙහි ගස් ටිකක්. හේර එතකොට පැපොල් ගස් ටිකක්. මම ටොන්ලේ සැප් වැව දිහා බැලුවා. ඒක මට පෙනුනේ මඩවලක් විදිහට දැන්නම්. මැටි මිනිස්සු ටික නිකන් මැටි ගුලි විදිහට. මට හැමදේම එපා වුණා. මං යනවා. මේ සෙල්ලම මට ඇති. මං නැගිට්ටා. මේ ඔහොම ඉන්න. මේ අහන්න. ඈ කීවා. ඇගේ හඬේ තද බව මට දැනුණා. අපේ හීන අපට ඕන විදිහට දකින්න පුළුවන් වෙන්නේ කොහොමද දාරා? නුඹ අකමැති සිතවිලි පිටතට එන දොරටු වහලා නොදැම්ම? මෙසේ කිව් ඈ සෙමෙන් කුඩා කොළ ඉත්තක් බිමට තද කළා. ඒත්නේ දෙහි ගහක්.
ඒ කුඩා කොළඉත්ත මට පෙනුනේ කුඩා දෙහි පැලයක් වගේමයි. මාත් ඒ වගේම තවත් කොළඉත්තක් සෙමින් ඒ අසල තෙත මැටි බිමට තද කර හිටෙව්වා. මේ තියෙන්නේ පේරගස්. අපි තවත් ගස් සිටෙව්වා. ජන්තු කුඩා මැටි බෝල අතු ඉතිවල රැඳෙව්වා. දැන් ඒවා පළබර වත්තක් වගේමයි. නගුලක්, මාළු දැල්, තොටිල්ලක් මේ හැමදේම ජන්තු හැදුවා. අපේ ගෙදර දැන් හැමදේම සම්පූර්ණයි. තොටිල්ල කාටද දන්නවද? නියාටයි සරුන්ටයි ලැබෙන්නේ නියුන් දරුවන් දෙන්නෙක්නේ. ඒ එයාලට. ඒ අපේ සිතිවිලි. ඊට පස්සේ අපි හැබෑම වීයට තවාන් දැම්මා අපේ කුඹුරේ. අපේ නෙවෙයි සරුන් අයියාගේ කුඹුරේ. මං අහස දිහා බැලුවා. අහස පැහැදිලි. රතු පැහැය වැඩි. ඉර අවරට යන්න පටන් අරන්. බැස යන හිරුගේ දුර්වල ඒ තවමත් රන්වන් පාට කිරණයක් අපේ කුඹුරු යායත් ගම්මානයක් එලි කරමින් වැටී තියෙන අපූරුව මට පෙනුණා. තව ටිකකින් අපට රෑට කන්න කතා කරાવી. ඉක්මනින් වී ටික වපුරලා ඉවර කරමු. ජන්තු හිස වනා එය අනුමත කළා. අපි තවත් වීයට අහුරක්ම ඉක්මනින් එකිනෙක තෙත පොළවට තබා ඇඟිලි වලින් තද කළා. කළුවරත් වැටිලා. මං කීවා. නියා තොටිල්ල ළඟ පුංචි නියුණු දෙන්නෙක් තියලා ජන්තුගේ අතක් දැන් තොටිල්ලේ. ඇය දැන් තොටිල්ල පද්දනවා. පොඩි උන් දෙන්න ඇහැරේ. දැන් නිදියන වෙලාවනේ. ජන්තු සිහින් හඬින් දරු නැලවිල්ලක් කියන්න පටන් ගත්තා. බින්දු බින්දු වැහි බිමට වැටෙනකොට පොඩි පොඩි වී පැල යසට වැඩෙනකොට හිරුත් බැස ගිහින් දවස ගෙවනකොට කිරි කැටි ආදර පිළිඳු වේයකට සෙනෙහස සපිරුණු හීන විමානේ ඔහොම නිදන් නුඹ සොඳට නිදන් සැපට නිදන් සොඳ විලිඳු නිදන්. ජන්තුගේ දැස් බැස යන හිරුගේ කිරණ වැටිලා දිලිසුණා. ඒ වගේ මෘදු ලස්සන හඬින් ගෑනු දරු නැලවිල්ලක් මට ඔය ඇහුණමයි. ලයාන්විත අපූරු ලස්සනක් ඒ ගායනය තුල තිබුණා. දරු නැලවිල්ල ඉවරුනේ මහා නිශ්ශබ්දතාවයක් ඉතිරි කරමින්. අම්මා පොඩි කාලේ මං නැලෙව්වෙත් ඔය නැලවිල්ල කියලයි. නිශ්ශබ්දතාවය බිඳින ගමන් ජන්තු කීවා. ඉතින් මටත් කියා දෙන්නකෝ ඒක. ජන්තුත් මාත් ගල් බැම්ම උඩ හරි බරි ගැහිලා ඉඳගත්තා. මං ඒක ඈත් එක්ක කී වතාවක් දෝ කීවා. ඇස් වහගෙන නැලවි නැලවි අපි දෙන්නම ගැයුවා. නිදියන් ඉන්න පුංචි දරුවෝ අස්වනු පිරුණු අටුකොටු සමාජිකයින්ගෙන් පිරුණු ගෙදරක් ඒ අතරින් මම දැක්කා.